මේ වගේ රසම රස කරි එකක් එක්ක බාස්මති බත් කන්න තිබ්බොත් කොහොමද? එන්නකො හෙන. හලෝ. අදත් ආවා රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලා කන්න ආසම ප්‍රෝන්ස් රෙසිපි එකක් තමයි අරන් එන්නේ. මට හිතෙනවා ඉතින් මම හදන වීඩියෝ ඔයාලත් එක්ක නිකන් ෂෙයා කරගන්න ඕනේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් ඒ කෑම එක හදන්න මොනවද ඕන කරන්න කියලා. එහෙනම් එන්න මාත් එක්ක යන්න. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අද කෑම එක හදන්න ඕන වෙන්නේ. එහෙනම් අපි දැන් යන් කෑම එක හදන්න. දැන් මම මේ කෑම එක හදන වීඩියෝ එක දාලානේ තියෙන්නේ. ඔයගලන්ට උඩින් වැටෙන මොනවද දාන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඔයාලා ඒක බලලා කෑම එක හදන්න. මොකද මේ කියන වේගෙට මට වොයිස් කරන්න බෑ. මෙහෙමයි කරන්න මෙහෙමයි කියලා. මොකද මට කටත් පැටලෙනවා. එච්චර ස්පීඩ් මට කතා කරන්නත් බෑ. ඒ හින්දා ඔයාලා වීඩියෝ එක හොඳට බලන් ඉන්න. මේ ඒකේ මම දානවා දානේම ඔක්කොම ඔයාලට මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒකට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඇත්තටම දැන් මේ වගේ වීඩියෝස් දානක මට ලොකු පුරුද්දක් වෙලා. මොකද මේ ගෙදර කෑමක් හදන්න බෑ. මගේ වැඩේම වීඩියෝ එක ඔන් කරගන්න එක තමයි. මොකද මට හිතෙනවා මං හදන එක ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. සමහරක් විට මේ මං හදන රෙසිපි ඔයගොල්ලෝ ඔල්රෙඩි දන්නවා ඇති. හදලත් ඇති. ඒ වුණාට ඉතින් මට හිතෙනවා ඉතින් දන්නේ නැති අයත් හිටියොත් ඒකින්ද ඒගොල්ලන්ටත් ඉතින් හොඳයි නේ මම මෙහෙම දෙයක් ෂෙයා කරගත්තොත්. මොකද මම විතරක් රසට කන්න ඕනේ නෑනේ. ඔයාලත් ඉතින් මේ වගේ දේවල් හදලා රසට කන්න ඕනේ. ඒ හින්දා ඉතින් මට රස රෙසිපි එකක් සෙට් වුණත් මම අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එකක් කරලා දානවා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා අනේ ඔයාලා try කරලා බලන්න. මේවා හරිම ලේසියනේ. අනික මම මේ ගොඩක් හදන්නේ අපේ ගෙදරම තියෙන දේවල් වලින්. දැන් ඉතින් ඔයාලා හිතන්න එපානේ ඔයාලා ගෙදර තිබ්බට අපේ ගෙදර ඕවා නෑනේ කියලා. ඉතින් මෙහෙමයි ඉතින් තියෙන කට්ටියට හදන්න පුළුවන්. අනික ඉතින් මම තව රෙසිපි ඉස්සරහට ගේනවානේ. හැමෝටම හදන්න පුළුවන් විදිහේ රෙසිපිත් ගේන්න මම ගොඩාක් try කරනවා. ඉතින් මේ තියෙන්නේ මං හදපු prawn curry එක. මේකට මෝරම රසයි. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව follow කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. bye.